මටත් හිතාගන්න නොහැකි වෙලාවක මමත් යනවා අරගල භූමියක් කියලා එකක් ඇතුළේ මතකද ලංකාවේ. හැබැයි මම ඒකට ගිහිල්ලා කතා කරේ වෙන දෙයක්. මම 818 වැරදුණු අරගලේ ගැන කතා කරුවා කැප්පටි පොඩලා ලීඩ් කරමු. එදා ඒක සාර්ථක වුණා නම් අද තියෙන්නේ ලෝකෙටම ධර්මයේ බෙදෙන ඒ පුස්කොළ පොත් ටික පරිස්සම් කරලා තියාගත්තා නම් අදට ලෝකෙ සම්පූර්ණයෙන්ම අපගාව දම ගන්නවා. ඒ 818 ඉඳලා කරන්න බැරි වෙච්ච වැඩේ අපි එකතු වෙලා අනිවාර්යෙන් කරලා මැරුම් නැත්තම් මේ දරුවෝ ඉවරයි. මට මෙහෙම ඇවිල්ලා කෑ ගහන්න ඕනේ නෑ අම්මා. I'm a teacher. මේ ඔක්කොම තරුණ ළමයි අද මේ පිටිපස්සේ මේ ඉන්න ඔක්කොම එක එක දිස්ත්‍රික් වලයි. මේවා මාධ්‍ය දෙන්නේ නෑ. මාධ්‍යෙට තියනවා වෙන වැඩ කරන්න පිළිකාරෝහණ වර්ධනය කරන්න. මාධ්‍යෙට තියනවා මේ රට විද්‍යාත්මකව දාර්ශනිකව පාලනය කරගන්න බැරි දැනුම රහිත ශුන්‍ය වෙලා තියෙන මස්තිෂ්ක නැති දේශපාලඥයන්ගේ කතා ප්‍රවෘත්ති බවට හරවන්න කැමරා හරවන්න උන්ට බිසි කාර්ය හොල්ලයි. දේදුරු තුනේ ඉඳලා දෙවඳුරු දුව දක්වා මේ 65000 පුංචි දිවයින. ඒ කියන්නේ ලෝකෙට ධර්මයේ බෙදන්න පුළුවන් තැන. පටවි ආපෝ තේජෝ වායෝ යමුරින් අධ්‍යයනය කළා තේරුම් ගත්ත සක්වල දැකමු සියලු සත්‍යය කියලා අදහස් කරන්නේ පිටසක්වල ජීවින්න පවා මෛත්‍රී කරන ක්‍රමය හොයාගත්ත ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන්ගේ මව්බිම. පැහැදිලිද? මේක අද මික්සර් කතාව. මොකද මික්සර් එක. අපි මාර කොන්ද කෙලින්ජන් ඉන්න જાතියක්. හැබැයි මේ පාලකයෝ මේක කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්න අම්මලා තාත්තලා ඔක්කොම කොල්ලන් නේන රතු පක්ෂවල කතරේ ගහලා දෙනවා කියනවා. ගහලා දෙනවා නේද? තව ගහන්න. ඒක ගහන්න දුක වැඩි වෙනවා කියනවා. ඒ කියන්නේ සුදු අධිරාජ්‍යවාදීන් අපිව ඝාතනය කරන්න පටන් ගත්තේ කොතනින්ද? මීගහ කැපුවා. කුමුගහ කැපුවා. ඥාන සම්පත සම්පූර්ණ විකෘති කරා. අපිට ආවනිකව තිබු ඉන්දියාවෙන් දත්ත කියලා බොරු වේගම් ගන්න අංගම්වල සටකලාව නීතියෙන් තහනම් කෙරුවා. කොළන් නිල් රතු කියලා බෙදුවා. කෑලි වලට කැඩුවා. හැම පැත්තෙම බෙදලා. මේක සංකීර්ණ වැඩක්. මේක සංකීර්ණ වැඩක්. අපි අත ගහන්නේ. ඒ කියන්නේ මගේ අම්මා දේශපාලනය කරලා නැහැ කියලා මම කියනවා. මගේ තාත්තා දේශපාලනය කළා නැහැ. ඒ දෙන්නගෙන් එන්න තියෙන දේශපාලන පසුබිමක් හදලා තිබ්බනම් එන්න තියෙන බලයේ ප්‍රසිද්ධියක් නැතුව කරන වැඩක්. ඒ කියන්නේ සේරම පක්ෂවලට මම කියන්නේ සියලු ප්‍රාදේශ සභා පළාත් සභා පාර්ලිමේන්තු ක්‍රමවේද වහාම පාර්ලිමේන්තුව කැදෝලා උඹලා අඩුම ධර්මයේ පිළිබඳ චුට්ටක් හරි අවබෝධයක් තියෙනවා මේ අහිංසක මිනිස්සු ගැන හිතලා මේ රට කෝටි දෙක ජනගහනයක් ඉන්න චූටි දිවයින එක රජ කෙනෙක් පළාත් ටික පාලනය කරගෙන ලස්සනට ජීවත් වෙච්ච සරල ජීවිත ගත කරපු රට කරුණාකර තෘෂ්ණාව ඇති කරන සිස්ටම් එක අහෝස කරනවා. ඒක පින්කම. ඒ කියන්නේ ලෞකික දේවල් අතර ලෝකෝත්තර දේවල්. මම ක්‍රමවේද පාලනය කරන ක්‍රමවේදනේ අනාවරණය කරන්න යන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන එක. නමුත් මම මේ කියනවා. බුදුදහම උගන්වන එක බාර දෙනවා පන්සලට. පාසලේ බුදුදහම උගන්වන එක නතර කරලා. අනිත් ආගමත් එක්ක. පාසලට යනකොට ඔයාලනේ නමාසාරය කැමෙන්නද? මම නමාසාරය කැමෙන්න කරා. ඔයාලා පාසලට යනකොට සමත දෙකක් නැතුව සද්දාවෙන් යනවා. පන්සලට යනකොට යන්නේ ඈමද යන්නේ
ඉරිදට උදේටම කරගත්තා නම් පාසලේ දිනවනේ විෂය. මේ සමස්ත බුද්ධිය විනාශ කරන අපේ රටට නොගැලපෙන දාර්ශනික නොවන විද්‍යාත්මක නොවන මේ අධ්‍යාපන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උඩි අයිතු කරන්න. Why I say so? Because I'm a teacher. I have been teaching since 2000. I have seen students, those who go to big school, don't have big minds. Loku පාසලට යන ශිෂ්‍යයන්ගේ ලොකු හිත. පාසල ලොකුයි. සිත පොඩි. පටුයි. ආත්මාර්ථකාමී. ඔය දුෂ්කර පළාත්වල ඉඳලා ගම්පහට කොළඹට ගිය සෑම කෙනෙක් මේ දුෂ්කර පළාත්වල ජීවිතය අමතක කරලා අත්දැකීම් කියන්නේ සමහර